1991 මැයි මාස 27 වෙනිදා මිල්වෝකි පොලිසියට හදිසි ඇමතුමක් ලැබෙනවා. මේ ඇමතුම ලබා දෙන්නේ කාන්තාවක්. ඇය පවසන පරිදි තුවාල කැලැල් සහිත තරුණෙක් උදව් ඉල්ලමින් කෑගසමින් පාරක වැහිලා ඉන්නවා. මේ ඇමතුම ලැබුණු වහම මිල්වෝකි පොලිසිය ක්‍රියාත්මක වෙලා මේ තරුණයව බේරගන්න ඒ අදාළ ස්ථානයට වාර්තා කරනවා. හැබැයි මෙතනට එනවා සුදු ජාතික තරුණෙක්. ඔහු මොකද්ද කළේ? ඔහු කවුද? අපි බලමු විශ්ව විනිවිද තුලින් අද ඒ ගැන. මේ විදිහට මෙතෙන්ට එන සුදු ජාතික තරුණයා කියනවා මේ වැහලා ඉන්නේ තමන්ගේ පෙම්වතා කියලා. ඒ වගේම ඔහු ටිකක් බීමතින් ඉන්න නිසා කෑ ගහනවා කියලා මේ සුදු ජාතික තරුණයා පොලිසියට ඒත්තු ගන්නවා. ඔහුගේ කතාබහ විලාසය නිසා කිසිම දෙයක් ගැන සැක කරන්න මිල්වෝකි පොලිසියට අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා එතන හිටපු කාන්තාව මීට විරුද්ධ වුණත් පොලිසිය මොවුන් දෙන්නට යන්න ඉඩ හරිනවා. හැබැයි ඊට පස්සේ වෙච්ච දේ ගැන කවුරුත් හිතන එකක් නැහැ. තමයි බීමතින් වැටී සිටි තරුණයා ඝාතනය වෙලා කියලා. මෙම සිද්ධියෙන් මාස 2කට විතර පස්සේ මොහු ඝාතනය වෙලා තියෙනවා කියලා මිල්වෝකි පොලිසියට ආරංචි වෙනවා. මෙම ඝාතනය සිදු කළේ කවුද? ඒ වෙන කවුරුත් නොවේ. එවිට වයස 31ක් වුණු ජෙෆ්රි ඩාමර් නම් ඝාතකයා. අද අපි විශ්ව විනිවිද තුලින් කතා කරමු ඒ ගැන. ඔහු සිදු කළ අපරාධ, ඒ වගේම ඒවක් සිදු කළ ආකාරය සහ අවසානයේ ඔහුට අත්වුණු ඉරණම. ජෙෆ්රි ඩාමර් උපත ලබන්නේ 1960 අවුරුද්දේ. ජෙෆ්රි පවුලේ වැඩිමහල් ළමයා. ඒ වගේම ජෙෆ්රිට හිටියා තව පුංචි මල්ලි කෙනෙක්. ජෙෆ්රිගේ තාත්තා රසායන විද්‍යාඥයෙක්. ඒ වගේම ජෙෆ්රිගේ අම්මා විෂාදය කියන රෝගී තත්ත්වයෙන් පීඩා විඳපු කාන්තාවක්. ජෙෆ්රිගේ අම්මා මේ රෝගී තත්ත්වයේ හින්දාම හරියට කේන්ති ගත්තා. ඒ හින්දා ජෙෆ්රිගේ තාත්තත් එක්ක හැම වෙලේම රණ්ඩු සරුවල් ඇති කරගත්තා. මේක පුංචි ජෙෆ්රිට ගොඩක් බලපෑවා. මේ හින්දා මේ පුංචි ජෙෆ්රි ගොඩක් වෙලාවට බැලුවේ තනියෙන් හුදකලාව ඉන්න. ඉතින් මේ ජෙෆ්රිගේ යාළුවෝ උනේ වෙන කවුරුත් නෙමෙයි මැරිච්ච සත්තු. ජෙෆ්රි තමන්ගේ වත්ත පල්ලෙහා ඉන්න එහෙමත් නැත්නම් පාරේ මොකක් හරි අනතුරක් වෙලා මැරිලා ඉන්න සත්තු ගෙදර අරගෙන ඇවිල්ලා ඒගොල්ලන්ගේ අවයව බලන්න, ඒ වගේම අවයව වලින් අස්ති වෙන් කරන්න, මේ වගේ දේවල් කරන්න හරියට කැමැත්තක් දැක්වුවා. ඉතින් මේක දැක්කපු ජෙෆ්රිගේ තාත්තා හිතුවේ මේක ඇත්තටම ඉතා හොඳ දෙයක් විදිහට. ඒ කියන්නේ ජෙෆ්රි මේවා අරගෙන ඒවා අධ්‍යයනය කරලා තාත්තා වගේම කවදා හරි හොඳ රසායන විද්‍යාඥයෙක් වෙයි කියන බලාපොරොත්තුව ජෙෆ්රිගේ තාත්තගේ හිතේ තිබ්බා. ඒ හින්දා ජෙෆ්රිගේ තාත්තා මේ සත්තු කොහොමද විච්ඡේදනය කරන්නේ, ඒ වගේම මේ අස්ති කොහොමද කල් තබා ගන්නේ, ඒ වගේ දේවල් ගැන ජෙෆ්රිට කියලා දුන්නා. ඒ වගේම මේ සත්තුන්ගේ අවයව කල් තියා ගන්න ඇසිඩ් වර්ග රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ කොහොමද, මේ වගේ දේවල් ගැන ජෙෆ්රිගේ තාත්තා ජෙෆ්රිට කියලා දුන්නා. මේ විදිහට කාලේ කෙමෙන් ගෙවිලා ගියා. ජෙෆ්රිට අවුරුදු 14ක් විතර වෙනකොට ජෙෆ්රි අධික ලෙස මත්පැන් පානය කරන්න ඇබ්බැහි වෙලයි හිටියේ. ඉතින් ජෙෆ්රි පාසලට යනකොටත් මත් වතුර බෝතලයක් අරන් යන්න පුරුදු වෙලා හිටියා. ඒ වගේම උදේ ඉඳන් රෑ වෙනකන් මත්පැන් පානය කරන්න තමයි මොහුගේ ප්‍රියතම විනෝදාංශය වුණේ. ඒ වගේම යාළුවෝ කවුරු හරි ඇහුවහම මොනවද මේ ඔයා ගාව තියෙන්නේ කියලා ජෙෆ්රි හැම වෙලේම උත්තර දුන්නේ මේ තියෙන්නේ මගේ බෙහෙත් කියලා. ඒ වගේම බීමත්කම හින්දාම පාසලේ අනෙකුත් ළමයි එක්කත් රණ්ඩු සරුවල් ඇති කරගන්න ජෙෆ්රි පුරුදු වෙලා හිටියා. මේ හින්දාම ජෙෆ්රිගේ තාත්තට හැම වෙලේම පාසලෙන් පැමිණිලි ආවා. වයස අවුරුදු 16ක් විතර වෙනකොට ජෙෆ්රිට තේරෙනවා තමා සමලිංගිකයෙක් කියලා. ඒකට හේතුව තමයි ජෙෆ්රිගේ ආකර්ෂණය වැඩිපුරම දිනාගත්තේ කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයින්. ඉතින් මේ කාලෙදී ජෙෆ්රිට හම්බෙනවා උදෑසන ව්‍යායාම කරන පුද්ගලයෙක්. ජෙෆ්රිගේ ආකර්ෂණය මොහු වෙත යොමු වෙනවා. ඒ අනුව ජෙෆ්රි දවස් කීපයක්ම බලාගෙන ඉන්නවා මොහු ව්‍යායාම කරන ආකාරය. ඉතින් දවසක් ජෙෆ්රිට හිතෙනවා මේ පුද්ගලයා අල්ලගත්තා නම් තමන්ගේ හැඟීම් පිට කරගන්න මේක හොඳම අවස්ථාවක් වෙනවයි කියලා. ඒ හින්දා ජෙෆ්රි පඳුරක් ළඟ හැංගිලා ඉඳලා ඊළඟ දවසේ මේ ව්‍යායාම කරන පුද්ගලයා එනකම් බලාගෙන ඉන්නවා. හැබැයි ඒ පුද්ගලයාගේ වාසනාවට ඒ පුද්ගලයා එදා එතනින් ගමන් කරන්නේ නැහැ. පසු කාලයේදී ජෙෆ්රි සඳහන් කරලා තියෙනවා මේ තමයි එයා ඉස්සෙල්ලම කවුරු හරි මරන්න උත්සාහ කරපු අවස්ථාව කියලා.
ජෙෆ්රි සිය පළමු ඝාතනය සිදු කරන්නේ ඔහුගේ ද්විතීක අධ්‍යාපනය සම්පූර්ණ වෙලා හරියටම සති 3ක් ගිය තැන. ඔහුට සාදයකට යමින් සිටි තරුණයෙක් මගදී හම්බෙනවා. ඉතින් මේ තරුණයා ජෙෆ්රිගේ වාහනයට අත දාලා එය නවත්තලා අහනවා මට සාදයකට යාමට අවශ්‍යයි පුළුවන් ද මාව එතනට ගිහින් දාන්න කියලා. ඉතින් ජෙෆ්රිත් මේකට කැමති වෙනවා. ඊට පස්සේ ජෙෆ්රි අනාතරතුර මේ තරුණයාට කියනවා මගේ ගෙවලුත් තියෙන මේ ළඟපාත ඔයා කැමතිද මාත් එක්ක බියර් එකක් බොන්න යන්න කියලා. ඉතින් සාදෙට තව වෙලාවක් තිබ්බ හින්දා මේ තරුණයා එකඟ වෙනවා ජෙෆ්රිත් එක්ක බියර් එකක් බොන්න යන්න. ඉතින් ජෙෆ්රි මේ තරුණයාව තමන්ගේ නිවසට කැඳවගෙන ගිහිල්ලා ඔහුත් සමග මත්පැන් පානය කරමින් විනෝදයේ යෙදෙනවා. ඉතින් පැය කීපයක් ගියාට පස්සේ මේ තරුණයාට සාදයට යාමට අවශ්‍ය වෙනවා. ඉතින් තරුණයා ජෙෆ්රිගෙන් අහනවා මම දැන් සාදයට යාමට අවශ්‍යයි මාව දැන් ගිහින් දාන්න පුළුවන්ද කියලා. ඉතින් ජෙෆ්රි ඇවටිලි කරනවා තව ටික වෙලාවක් ඉන්න කියලා. මේකට තරුණයා නම් එච්චර කැමති වුණේ නැහැ. ඉතින් ජෙෆ්රිට කේන්ති ගිහිලා ජෙෆ්රි රාත්තල් 10ක් බර කායවර්ධන උපකරණයකින් ඔහුගේ හිසට පහර දෙනවා දෙපාරක්ම. ඊට පස්සේ ඔහුව ඝාතනය කරලා ඔහුගේ සිරුරත් එක්ක Tamanට කැමති විදිහට සතුටු වෙනවා. ඊට පස්සේ මේ සිරුර කෑලි කෑලි වලට කපලා මේවායෙන් මස් සහ අස්ති වෙන් කරලා ඉවර වෙලා අස්ති ටික කුඩු කරලා සිය නිවසේම තනින් තන වල දානවා. ඊට පස්සේ ඉතුරු වෙන මාංශ ඇසිඩ් වලට දාලා ඒවා දිය වෙන්න ඉඩ හරිනවා. මේ විදිහට තමයි ජෙෆ්රි ඩාමර් කියන කුරිරු දාම ඝාතකයා සිය පළවෙනි ඝාතනය සිදු කරන්නේ. ජෙෆ්රි සිය පළමු ඝාතනයෙන් ටික කාලයකට පස්සේ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙනවා සිය අධ්‍යාපනය වැඩිදුර හැදෑරීමට. නමුත් මෙහිදී මොහුගේ අධික බීමත්කම හේතුවෙන් ඔහුට විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු කරගෙන යාමට හැකි වෙන්නේ නැහැ. ඊට පස්සේ මොහු ඇමරිකානු යුද හමුදාවට එකතු වෙනවා. මෙහිදී වසර 2ක පමණ කාලයක් සේවයේ නිරත වන ජෙෆ්රි යුද හමුදාවේ නෙරපා හරිනවා ඔහුගේ මේ අධික මත්පැන් පානය හේතුවෙන්. යුද හමුදාවේ ඉන්න කාලෙත් ජෙෆ්රි තරුණයින් දෙදෙනෙක්ට අතවර කරලා තියෙනවා. ඉතින් මේ විදිහට යුද හමුදාවෙන් එළියට එන ජෙෆ්රි සිය මිත්තණියගේ ගෙදර තමයි පදිංචියට යන්නේ. මේ විදිහට මිල්වෝකි නුවරට ආපු ජෙෆ්රි සෙල්ලක්කාර ජීවිතයක් තමයි ගත කළේ. ඒ වගේම කුඩා දරුවන්ට පේන විදිහට ස්වයං වින්දනය කරා. ඒ වගේම සමරිසි තරුණයන් රවටලා ඔවුන්ව දරුණු ලිංගික අතවරයට පවා මේ කාලය ඔහු ලක් කළා. මේ කාලෙදී තමයි ඩාමර්ට ඔහුගේ දෙවෙනි ගොදුර එහෙම නැත්නම් 25 වියති තරුණයෙක්ව හම්බ වෙන්නේ. ඩාමර් නැවතිලා හිටපු හෝටල් කාමරයට මොහුව කැඳවගෙන ගිහිල්ලා ඔහුට රිසිසේ මත්පැන් පොවලා ඊට පස්සේ මත් වුණාට පස්සේ ඔහුව ඝාතනය කරන්න මොහු කටයුතු කරනවා. ඉතින් මේ විදිහට ඝාතනය කරනකොට ජෙෆ්රිගේ ආශාවන් එන්න වැඩි වුණා. ඉතින් කෙටි කාලයක් තුල ජෙෆ්රි ඝාතන රැසක් සිදු කරන්න සමත් වුණා. ඒ වගේම ජෙෆ්රි අවුරුදු 13ක් වයසට දරුවෙක්ට අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් මාස 8කට බරපතල වැඩ සහිතව සිරයට නියම වෙනවා. හැබැයි එයිනුත් පිටතට එන ජෙෆ්රි තව දුරටත් ඔහුගේ මේ ක්‍රියාවන් දිගින් දිගටම කරගෙන යන්න පටන් ගන්නවා. මේ විදිහට ජෙෆ්රි සිය ගොදුරු සොයාගත්තේ සමරිසි සමාජශාලා තුරින්. මේ සමරිසි සමාජශාලාවලට එන තරුණයින්ට මුදල් දෙන බව පවසලා එහෙමත් නැත්නම් පොඩ්ඩක් වෙලා ඔහුත් එක්ක කතා කර ඉන්න බියර් එකක් අරන් දීලා මේ වගේ දේවල් එක්ක ඔහු තරුණයින්ව තමා වෙත ආකර්ෂණය කරගත්තා. 1990 වසර විතර වෙනකොට ජෙෆ්රි තමන්ගෙම කියලා ගෙදරක පදිංචියට ආවා. ඉතින් මේ ගෙදර එනකොට කලින් ඔහු විසින් ඝාතනය කරපු තරුණයින්ගේ මතක සටහන් නම් අරන් එන්න අමතක කළේ නැහැ. ඉතින් මේ විදිහට තරුණයින් විශාල ප්‍රමාණයක් ඝාතනය කරපු ජෙෆ්රි දිනෙන් දින ඔහුගේ විකෘති ආශාවන් වැඩි වුණා. ඉතින් මොහු කලේ ගොඩාක් පුද්ගලයින්ව නිවසට ගෙන්නලා ඔවුන්ව ඝාතනය කරලා ඊට පස්සේ ඔවුන්ගේ සිරුරු රසායන ද්‍රව්‍ය වල බහලා තියලා ඊට පස්සේ ඒවයේ මාංශ අස්ථි ආදිය දිය කිරීමට කටයුතු කළා. ඒ වගේම සමහර පුද්ගලයින්ගේ අවයව අස්ථි ඒ වගේම හිස් කබල් වගේ දේවල් මතක සටහන් විදිහට තියාගන්න ඔහු කටයුතු කළා. ඒ වගේම මේ කාලය තුලදී එයාගේ ශරීර කොටස් ඒ කියන්නේ මේ විදිහට මරලා දාන පුද්ගලයන්ගේ ශරීර කොටස් ශීතකරණයේ තියාගන්න පුරුදු වෙලා ඉඳලා තියෙනවා. ඒ වගේම මොහු දවසක් හිස් කබලක් විදුලි උඳුනක තියලා රත් කරන්න ගිහිල්ලා ඒ විදුලි උඳුන පුපුරා ගිහිල්ලත් තියෙනවා. ඒ විදිහට විකෘති ආශාවන් රැසකින්
පිරිච්ච මේ ජෙෆ්රි කියන දාම ඝාතකයා එයාගේ අවසාන ගොදුරු කීපයට ඉතාමත් කුරිරු අධහිංසනවලට ලක් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔවුන් පණ පිටින් සිටියදීම ඔවුන්ගේ හිස් කබල් විද ඒවාට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එක් කර ඒයින් වේදනාව විඳින ඒ තරුණයින් දිහා බලලා ජෙෆ්රි වෙනම ආස්වාදයක් ලබා ගත්තා. ජෙෆ්රිගේ මේ ඝාතන රැල්ලේ අවසානයේ දකින්නේ එක් තරුණයෙක් හින්දා. ඔහු නමින් ට්‍රේසි එඩ්වර්ඩ්. ට්‍රේසි එඩ්වර්ඩ්ට මුදල් දෙන බව පවසලා ජෙෆ්රි ඔහුව තමන්ගේ නිවසට අරන් යනවා. ඒ නිවසට අරන් යනකොට මේ තරුණයාට තේරෙනවා මේ නිවසේ අමුතු ගඳක් වහනය වෙනවා. ඒ වගේම යම් යම් තැන්වල ලේ පැල්ලම්, ඒ වගේම ඇසිඩ් බෝතල් තියෙන ආකාරය. ඉතින් කෝකටත් මොහුට සැකයක් පහළ වෙනවා මේ ජෙෆ්රි ගැන. ඉතින් ජෙෆ්රි ඡායාරූප ගන්න බව පවසලා මොහුගේ අතට එක් මාංචුවක් දානවා. ඉතින් මේන් බියරපත් වෙන පුද්ගලයා ජෙෆ්රිට පහර දීලා මේ නිවසෙන් එළියට පැනලා දුවනවා. එළියට පැනලා දුවනකොට පොලිස් නිලධාරියෙක් හම්බෙනවා. ඉතින් මොහු සිය අත්දැකීම මේ නිලධාරියට විස්තර කරනවා. ඊට පස්සේ එහි පොලිසිය මැදිහත් වෙලා ජෙෆ්රිගේ නිවස පරීක්ෂා කරනකොට තමයි ඔහුගේ මේ දාම ඝාතන රැල්ලේ අවසානයේ එහෙමත් නැත්නම් මොහු මෙතෙක් කල සිදු කරපු අපරාධ රැසක හෙළිදරව්ව සිද්ධ වෙන්නේ. ඉතින් ජෙෆ්රිගේ නිවසේ පින්තාරු කරපු හිස් කබල් 7ක්. ඒ වගේම යම් යම් තරුණයින්ගේ මාංශ පිරිච්ච සීතකරණයක්. ඒ වගේම තරුණයින්ගේ අවයව බහපු රසායන ද්‍රව්‍ය වලින් පිරිච්ච බඳුන්. මේ වගේ ගොඩක් මිනිස්සුන්ට හිතන්න බැරි අමානුෂික දේවල් ජෙෆ්රිගේ නිවස තුලින් හම්බ වෙනවා. ඉතින් මේ විදිහට ජෙෆ්රිගේ දාම ඝාතන රැල්ලේ අවසානයේ සිද්ධ වෙනවා. මේ විදිහට ජෙෆ්රිව පොලිස් භාරයට ගත්තට පස්සේ ඔහු පිළිගන්නවා මේ සියලුම මනුෂ්‍ය ඝාතන කළේ ඔහු කියලා. ඔහුට අනුව නම් පුද්ගලයන් 17 දෙනෙක් පමණ ඝාතනය කරලා තියෙනවා. නමුත් විචාරකව පෙන්වා දෙන විදිහට නම් මොහු විසින් ඝාතනය කළ පුද්ගලයන් සංඛ්‍යාව 50කටත් වඩා අධිකයි. ඉතින් මේ විදිහට කරපු ඝාතන ගැන පවත්වපු නඩු විභාගයකින් මොහුව ජීවිතාන්තයේ දක්වාම සිපිරිගේට නියම වෙනවා. එහිදී රැඳවියෙකු අතින්ම බරපතල විදිහට පහර කාපු ජෙෆ්රි 1994 නොවැම්බර් මාස 28 වෙනිදා මරුමුවට පත් වෙනවා. මෙලෙස අහිංසක ජීවිත රැසක් බිලිගත් දාම ඝාතකයාගේ කතාව අවසන් වෙනවා. අදටත් මොහු ප්‍රසිද්ධ වන්නේ මිල්වෝකීහි මිනී කන්නා වශයෙන්. ඉතින් මේ දාම ඝාතකයා ගැන ඔබේ අදහස කුමක්ද? පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන ගමන්ම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා පල්ලෙහා තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්නවා. සුබ දවසක් සියලු දෙනාටම.